ආයුබෝවන්. අහලා තියෙනවද තැලසීමියාව ගැන? තැලසීමියාව ගැන බොහෝ දෙනෙක් බොහෝ දේවල් අහලා තිබුණට අපි අතර තියෙන මතය අපි විමසලා බලනකොට ගොඩක් ජනතාව මේකේ හරිම තේරුම දන්නේ නැහැ. තැලසීමියාව කියන්නේ ජානගත වෙන රෝගයක්. රතු රුධිර අණු වල හිමොග්ලොබින් අණුවේ සැකැස්ම ජානගතව වෙනස් කරන රෝගයක් තමයි තැලසීමියාව කියන්නේ. ඉතින් මේකෙදි තැලසීමියා වාහකයන්, තැලසීමියා රෝගීන් ගොඩක් අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් තැලසීමියා වාහකයන් දෙන්නේ එකට එකතු වෙලා ඊළඟ පරම්පරාව බිහි කරනකොට හැදෙන දරුවෙක් තැලසීමියා රෝගියෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව නිසා Tamanට තැලසීමියාව තියෙනවද නැද්ද කියන එක බලා ගන්න එක ඊටාම වැදගත් කාරණයක්. ඉතින් දැනට මේක ගැන මතක තියාගන්න ඉස්සරහට වීඩියෝ එකකින් අපි අනිවාර්යයෙන්ම තැලසීමියාව ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලාගෙන ඉන්න වීඩියෝ කෙනකන් තැලසීමියාව තුරන් කරන්නේ කොහොමද කියන එක.